ප්‍රෝග්‍රෑම් එක පටන් අරන් පැය 3කට විතර පස්සේ අපිට රසම රස කේක් කෑල්ලක් එක රසම රස තේ හම්බුණා. ටී ටයිම් එකෙන් පස්සේ අපි ගත්තවර වීඩියෝ ක්ලිප්ස් එකතු කරලා හාමුදුරු කියලා දීපු විදිහට ලස්සන වීඩියෝ එකක් එඩිට් කරලා අපේ පේජ් එකට අප්ලෝඩ් කරන්න කියලා හාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ තමයි ඔන්න රසවත්ම වෙලාව ආවේ. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරලා ඉවර වෙලා අපි කෑම කන්න ගියා. මෙන්න බත් කන්න බලාගෙන ඉන්නේ. මේ කෑම එකේ නම් පුදුම රසක් ළමයි තියෙන්නේ. ඉතින් මේක උයන කට්ටියට ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ රස කෑම එකක් අපිට දෙනවට. ලන්ච් ටයිම් එකෙන් පස්සේ ඉක්මනටම ආපහු ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තා. හාමුදුරුවෝ කාලේ පොඩ්ඩක්වත් අපතේවන කෙනෙක් නෙමෙයි. අපිට කිසිම තැනකින් ඉගෙන ගන්න බැරි දේවල් උන්වහන්සේ දවසක් වගේ පොඩි කාලයක් ඇතුළත හරිම පැහැදිලිව හරිම නිරවුල්ව අපිට කියලා දුන්නා. උදේ 8:10ට විතර පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එක ඉවර කරනකොට හවස 5:00 විතර වුණා. ඉතින් අපි අද මෙතනින් යන්නේ දන්නේ නැති ගොඩාක් දේවල් ගැන ඉගෙනගෙන. කිසිම දෙයක් නොදැන එන කෙනෙකුට උනත් මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් වටිනවා. මෙතෙන්ට එන සමහර අයට පේජ් එකක්වත් නැහැ. හැබැයි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි පේජ් එකක් හදලා වීඩියෝස් අප්ලෝඩ් කරලා ඒව රීච් කරගන්න කොහොමද කියන දැනුමත් එයාලට තියෙනවා. කිසිම අය කර ගැනීමක් කරන්නේ නැතුව කෑම බීම පවා දීලා උන්වහන්සේ මේ කරන සමාජ සේවය කිසිම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ට නිදුක් නිරෝගී භාවයම ලැබෙන්න ඕනි. මේ කරන සමාජ සත්කාරයට උන්වහන්සේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි අපිට මේ දෙන දැනුම් සම්භාරයට මේ කරන සත්ක්‍රියාවට උන්වහන්සේට පින්නත් වෙනවා. ඔයාලත් ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එකට එන්න හිතන් ඉන්නවා නම් උන්වහන්සේට කළ ගුණ සැලකීමක් විදිහට හරිම නිශ්ශබ්දව හරිම විනීතව උන්වහන්සේට සහයෝගය දක්වන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට කරගෙන යන්න. ඉතින් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා අපි මෙන්න මෙතන ෆොටෝස් වීඩියෝස් එහෙම ටිකක් අරගෙන ගෙදර යන්න ලෑස්ති වුණා. ඔයාලටත් මේ ප්‍රෝග්‍රෑම් එකට යන්න ආසාවක් තියෙනවා නම් Facebook එකට ගිහිල්ලා ගංගසිරිපුර ධම්මාලෝක තේරෝ කියන Facebook page එක follow කරලා හාමුදුරුවන්ට direct WhatsApp message එකක් දාන්න. හාමුදුරුවනේ මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගන්න කියලා ඔයාලගේ විස්තර දාලා. ඉතින් ඒක තමයි ඔයාලට තියෙන ලේසිම ක්‍රමය මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. අපි මෙතනින් පිටත් වෙනකොට හවස 6 විතර වෙලා අපි පාරට ගියාට අපිට යන්න එකක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ ටොක් එකක් හොයාගන්නත් බැරි වුණා. ඉතින් අපි පික්මි එකක් දාලා ගොඩාක් වෙලාවකට පස්සේ තමයි පික්මි එකත් ආවේ. අපි පාරට යද්දිම වගේ බස් එකක් ගියා. ඒත් අපිට බස් එකේ යන්නත් බැහැ. මොකද ගොඩාක් සෙනගී හිටියා බස් එකේ. ටික වෙලාවකින් අපේ ටොක් එක ආවා. ඉතින් එතන ඉඳන් කැන්ඩි වලට යන්න අපිට රුපියල් 700ක් වගේ තමයි ටොක් එකට ගියේ. අපි එද්දි